යුද්ධයකින් යහපත් දෙයක් වෙන්න පුළුවන්ද? යුද්ධයකින් කවදාවත්ම යහපතක් වෙන්න බෑ. ඒකේ ප්‍රතිඵල භයානකයි. නමුත් පළමුවෙනි ලෝක යුද්ධය නිසා සිදු වූ එක් දෙයක් යහපතක් ලෙස සලකන්න පුළුවන්. මන් දන්නේ ඔබ කොමක් හිතයිද කියලා. 1914 ජුනි මාස 28 වෙනිදා ඕස්ට්‍රියාවේ ආධිපතිවරයා ෆ්‍රැන්ක් ෆර්ඩිනෑන්ඩ් ඝාතනය කෙරුණා. මේ තමයි පළමුවෙනි ලෝකීය යුද්ධය. අවුලෝපු ගිනි පුපුර. 1914 කියන්නේ තවත් පැත්තකින් වැදගත් කාලයක්. 1906 තමයි පළමුවැනි රේඩියෝ වැඩසටහන විකාශනය වුණේ. ඒ ගැන අපි මීට කලින් වීඩියෝවෙන් ප්‍රකාශ කළා. ඔබට පුළුවන් ඒ ගැන විස්තර දැනගන්න. එතකොට රේඩියෝ පිළිබඳ පරීක්ෂණ දැන් ආරම්භ වෙලා. 1906 දී විතර තමයි මාකෝනිගේ වයර්ලස් ටෙලිග්‍රාෆ් සමාගමට අවුරුදු 15ක කොළු ගැටයක් බැඳුනේ. ඔහුගේ නම ඩේවිඩ් සානෝෆ්. ඔහු ගැනත් අපි පරණ වීඩියෝවක කතා කරලා තියෙනවා. ඩේවිඩ් සානෝෆ් තමයි රේඩියෝ එක ගෙවල් ඇතුළට ගෙනාවේ. එහෙම නැතිනම් නැව්වලින් නැත්නම් ටෙලිග්‍රාෆ් පණිවිඩ ලබා ගන්න ස්ථානවලින් තොරව රේඩියෝ සංඥා පමණක්, හඬ සංඥා පමණක් ලබා ගන්න පුළුවන් උපකරණයක්. ගෘහමය උපකරණයක් පිළිබඳ පරීක්ෂණ පටන් ගත්තේ ඩේවිඩ් සානෝෆ්. ඩේවිඩ් සානෝෆ් පස්සේ කාලෙක ඇමරිකාවේ ගුවන් විදුලි ප්‍රධානියා බවට පත් වුණා. එතකොට මේ පර්යේක්ෂණ ලෝකෙ සිදු වෙමින් තිබෙනකොට තමයි ලෝක යුද්ධය පටන් ගන්නේ. දැන් ප්‍රශ්නය ඒක නෙවෙයි. රේඩියෝව පිළිබඳ පරීක්ෂණ සිදුවන විට මෝක්ස් සංඥා විකාශනය කරන ඒ සංනිවේදන පද්ධතිවලට වැඩ වැඩි වුණා. එතකොට සමහර නැව් සමාගම් කෑ ගහන්න පටන් ගත්තා මේකෙන් නැව් ගමනාගමනයට බාධාවක් වෙයි කියලා. ඊළඟට ඇමරිකාවේ ප්‍රධාන දෙපාර්තමේන්තු දෙකක් කිව්වා. ෆිලඩෙල්ෆියා සහ නිව්යෝක් දෙපාර්තමේන්තු ඔවුන්ගේ ගබඩා අතර සංනිවේදනය ඇන හිටියා කියලා. ඇමරිකන් හෙරල්ඩ් සමාගම කිව්වා ඒ අයගේ දත්ත ඇතුළත් කරන්න විදිහක් නැහැ මේ රේඩියෝ වැඩ හින්දා ඒ පද්ධතිය ඉඩ නැහැ කියලා. මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණා. රේඩියෝ සංඥා ලෝක වෙළඳාමට ව්‍යාපාරික ලෝකයට තර්ජනයක් වෙයි කියලායි හැමෝම කිව්වේ. ව්‍යාපාරිකයෝ හඬ නගන්න ගත්තා. ඕනෑම ආණ්ඩුවක් ව්‍යාපාරිකයින්ට බයයි. ඒ නිසා ඇමරිකාවේ 1912 දී පළමුවෙනි පනත රේඩියෝ ඇක්ට් සම්මත කළා. ඊට පස්සේ රේඩියෝ තරංගයක කාටවත් සෙල්ලම් කරන්න බෑ. ගුවන් විදුලි යන්ත්‍ර පිළිබඳ රේඩියෝ වැඩසටහන් පිළිබඳ පරීක්ෂණ ගමට ගෙනියන්න කියලා තමයි ජනමතයක් තිබුණේ. ඔහොම තියෙද්දි යුද්ධ පටන් ගත්තේ. පළමුවෙනි ලෝක යුද්ධය ඊට කලින් තිබුණු පොඩි පොඩි යුද්ධවලට වඩා බලවත්. මැෂින් තුවක්කු කරලියට ආවා. යුද්ධ ටැංකි කරලියට ආවා. යුද්ධය හැම පැත්තෙම දියුණු වෙලා. යුද්ධ සංනිවේදනය පරණ තැනමයි. මෝස් සංඥා ක්‍රමයට ටක් ටික් ටක් ටික් කියලා පණිවිඩය යවනවා. ওই පණිවිඩය අරගෙන සෙබලෙක් දුවන්න ඕනේ ප්‍රධානියෙක් ළඟට. හැබැයි මෙහෙම තියෙද්දී කැලෑවක අතරමං වෙච්ච යුද සෙබළුන් මිනිස් කටහඬින් පණිවිඩ එව්වා. සතුරු කඳවුරුවල හිරවෙච්ච ගුවන් යානා නියමෝ මිනිස් කටහඬින් පණිවිඩ එව්වා. සතුරු කඳවුරු අතර හිරවුණු මහමුහුදේ කුණාටු වලට අසුණු නෞකා මිනිස් කටහඬින් පණිවිඩ එව්වා. ලෝකේ ඉන්න කාටත් රේඩියෝවේ වැදගත්කම තේරුණේ එතකොට. ඊට පස්සේ රේඩියෝව පිළිබඳ පර්යේෂණ ආපහු කරලියට ගන්න හැම රජයක්ම ක්‍රියා කළා. එහෙම බැලුවොත් යුද්ධය නැමැති කළු බලාවේ රිදි රේඛාව රේඩියෝව. රේඩියෝ ඉතිහාසයේ රසවත් මේ පිළිබඳ තොරතුරු දැනගන්න රැඳෙන්න දිගටම අප සමග සබ්ස්ක්‍රයිබ් කරන්න මේ නාලිකාව. ඒ පමණක් නෙවෙයි මේ පිළිබඳව ඔබේ මිතුරන්ද දැනුවත් කරන්න.